හායි ගයිස් අද මං ඇවිත් ඉන්නේ ටිකක් වෙනස්ම විදිහේ මූවි එකක් අරන්. ඒ තමයි 2022 රිලීස් වුණු වයිෆ් ලයික් කියන ෆිල්ම් එක. එහෙනම් වැඩි විස්තර නැතුව අපි ගිහින් බලමු බිරිඳක් වෙනුවට රොබෝ කෙනෙක් අරන් පිරිමියෙක්ට ඇත්තටම ඕන කරන දේවල් ගන්න පුළුවන් වේද කියලා. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ වයිෆ් ලයික් කම්පැනි එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඒකෙන් කියන්නේ රොබෝ වයිෆ් කෙනෙක් ගන්න එක කොච්චර හොඳයිද කියලා. ඊළඟට මිනිස්සෙක් මේ කම්පැනි එකේ ලොක්කා මේරියන් වෙන්ටව හම්බ වෙනවා. වෙනුන විදිහට ඒ මිනිස්සයාත් මේ කම්පැනි එකේ සේවකයෙක්. එයාගේ නම විලියම්. මේරියන් එයා රස්සාව හරියට කරන එක ගැන හොඳ කියනවා. විලියම් මෙතනට ඇවිත් තියෙන්නේ එයාටත් රොබෝ වයිෆ් කෙනෙක්ව ගන්න. ලොක්කා කියනවා විලියම්ගේ ඇත්තම වයිෆ් මෙරිඩිත් මැරුණ එකේ දුක නැති කරගන්න රොබෝ වයිෆ් කෙනෙක් ගන්න එක හොඳයි කියලා. ඊළඟට මේ මිනිස්සයා රොබෝවත් අරන් ගෙදර යනවා. රොබෝගේ නමත් මෙරිඩිත්මයි. ගෙදරදී ඒ රොබෝගේ සෙටින්ග්ස් හදලා එයාට සාමාන්‍ය විදිහට හැසිරෙන්න කියලා ඒ මිනිස්සයා රොබෝට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. එදා රෑ ඒ දෙන සෙක්ස් කරනවා. රොබෝව හදලා තියෙන්නේ ඒ හැමදේම කරන්න පුළුවන් වෙන විදිහටයි. විලියම් මෙරිඩිත්ට එදා රෑ එයත් එක්ක නිදාගන්න කිව්වත් එයාගේ බැටරි චාර්ජ් කරගන්න ඕන නිසා මෙරිඩිත් එයාගේ චාර්ජින් චෙයා එකට යනවා. මේ වෙලාවේ එයා දකිනවා එලි ඉදන් කවුරු හරි වෙස්මුණක් දාගෙන එයා දිහා බලන් ඉන්නවා. එයා එක ගණන් ගන්නේ නැතුව චාර්ජින් චෙයා එකට ගිහින් චාර්ජ් වෙන්න කමාන්ඩ්ස් දෙනවා. පහවදා විලියම් ටීවී එකේ දකිනවා මේ විදිහ රොබෝලා හදන එකට විරුද්ධව උද්ඝෝෂණයක් කරන මිනිස්සුන්ගේ නිවුස් එක. රොබෝලට විරුද්ධව කෑ ගහන ඒ කණ්ඩායමේ නම තමයි ස්කෙයර් කියලා කියන්නේ. මේ ගැන මෙරිඩිත් එයාගෙන් ඇහුවම විලියම් කියනවා ස්කෙයර් කල්ලියේ කට්ටිය රොබෝලව පැහැරගෙන වෙනස් කරනවා. මගේ රස්සාව වෙන්නේ එයාලගෙන් රොබෝලව බේරගෙන ආයෙත් අරන් යන එක කියලා. කෑම කාලේ ඉවර වෙලා විලියම් රස්සාවට යනවා. මෙරිඩිත් ගෙදරට වෙලා ෆැෂන් කරන්න මේකප් කරන්න ටියුටෝරියල්ස් බල ඉගෙන ගන්නවා. එයා සාමාන්‍ය ගෑනු කෙනෙක් විදිහටම හැඩ ගැහෙන්න try කරනවා. විලියම්ගේ සාජන් එයාලට මීටින් එකක් අරන් විලියම් ගොඩක් දක්ෂ විදිහට රොබෝලව බේරගන්න එකට සුබ පතනවා. ඒ වගේම එයා කියනවා මේ වෙද්දි තව රොබෝලා දෙන්නෙක් පැහැරගෙන තියෙනවා. ඒ නිසා ගිහින් ඒ දෙන්නම හොයන්න කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ පැහැරගත්ත රොබෝලා හිටපු තැන. එක රොබෝ කෙනෙක් එතනින් පැනලා යද්දි රොබෝලව හොයන් ආපු විලියම්ට එයාව හම්බ වෙනවා. එයා කියනවා තව දෙන්නෙක් ඇතුලේ ඉන්නවා කියලා. එයාට එතන ඉන්න කියන විලියම් ඇතුලට ගිහින් ඒ මිනිස්සයාව මරලා රොබෝලා දෙන්නව බේරගන්නවා. ඊළඟට එයා රොබෝලවත් අරන් වයිෆ් ලයික් එකට යනවා. රොබෝලව කාමරයක් ඇතුලට දානවා. එතන හිටිය රොබෝලා දෙන්නෙක් හරිම අමුතු විදිහට හැසිරෙනවා. ඒ දෙන්නගේ නම් තමයි ඔලි සහ ලීඩියා කියලා කියන්නේ. එයාලගේ ඇසිස්ටන්ට් එයාලගේ සිස්ටම් එක හරියට අවුල් යනවා. ඒ නිසා එයාලව නිතරම මෙහෙට මෙමරිස් ඩිලීට් කරන්න ගේනවා කියලා කියනවා. මේ අතරේ අපේ මෙරිඩිත් චාර්ජ් වෙන්න ගිහින් ඩ්‍රීම් මෝඩ් එක ඔන් කරනවා. එතනදී එයාගේ ඇසිස්ටන්ට් එයාව බර්ත්ඩේ පාටි එකක ඩ්‍රීම් එකකට යවන්නේ. ඒ මෙරිඩිත්ගේම බර්ත්ඩේ පාටි එක. එතන විලියම්ට හම්බුණ අර ලීඩියත් ඉන්නවා. ඒ වගේම වෙස්මුණක් දාගත්ත පිරිමි කෙනෙකුත් ඉන්නවා. ඒ පිරිමි කෙනා මෙරිඩිත්ට කුරුල්ලෙක්ගේ කාඩ් එකක් දීලා මේක ඔයාගේ මතකෙ එන්න උදව් කරයි කියලා එතනින් යනවා. පහවදා මෙරිඩිත් එයාගේ ඇසිස්ටන්ට්ගෙන් වෙස්මුණක් දාගෙන හිටියේ කවුද කියලා ඇහුවම ඇසිස්ටන්ට් කියනවා එහෙම දෙයක් එයාගේ ඩ්‍රීම් එකේ දාලා තිබුණේ නැහැ කියලා. එයා ඒ ගැන හොයන්න ගියත් ඒක හොයන්න එපා කියලා මෙරිඩිත් එයාගේ විනෝදාංශ මොනවද කියලා අහනවා. එතන ගෙතීම තිබුණේ නැති වුණත් මෙරිඩිත් ටියුටෝරියල් එකක් ඉල්ලගෙන ගොතන්න පටන් ගන්නවා. එයා ගොතන්නේ අර වෙස්මුණක් දාගෙන හිටපු මිනිස්සයා දුන්න කාඩ් එකේ තිබ්බ කුරුල්ලව. ඊළඟට එයා එයාලගේ ගෙවල් පැත්තේ බයිසිකල් එක පැදගෙන යනවා. මේ වෙලාවේ ගෑනු කෙනෙක් පාර මැදට ඇවිත් එයාව වට්ටනවා. එයා කවුද කියලා මෙරිඩිත් ඇහුවත් අපේ කාලේ ඉවර වෙනවා. ඒ නිසා ඉක්මනට ඔයාගේ මතකය ගන්න කියලා එයා එතනින් යනවා. මෙරිඩිත් මේ ගැන විලියම්ට කිව්වත් විලියම් කියන්නේ රොබෝලා ටිකෙන් ටික ගෑනු අයගේ තැන ගන්න නිසා එයාලා ඒකට කැමති නැහැ. ඒ නිසා එයාලා මෙහෙම කරනවා ඇති කියලා. මෙරිඩිත් එයා ගොතපු එකෙන් හදපු කොට්ටයක් විලියම්ට තෑගි දුන්නත් විලියම් මේකට කැමති බවක් පෙන්වන්නේ නැහැ. එයා කියනවා ඇත්ත මෙරිඩිත් ගෙතුවේ නැහැ කියලා. එදා රෑ මෙරිඩිත් ඩ්‍රීම් මෝඩ් එක ඔන් කරාම එයා දකිනවා එයා පුටුවක ඉඳන් ඉද්දි එතනට වෙස්මුණු මිනිස්සයා එනවා. එයා ඇවිත් කියනවා මෙතනින් තමයි හැමදේම පටන් ගත්තේ කියලා. ඔයා කවුද කියලා මෙරිඩිත් අහද්දි එයා මෙයාගේ අගට පනිනවා. එතකොටම විලියම් ඇවිත් එයාව හැරවෙනවා. ඊට පස්සේ මෙරිඩිත් නිදාගන්නේ විලියම්ගේ ඇඳේ. විලියම් එයාට නිදාගන්න කියලා හොරෙන්ම ගිහින් එයා
දුන්න කොට්ටේ විසික් කරනවා. ඊළඟ දවසේ විලියම් ආයෙත් පැහැරගත රොබෝ කෙනෙක් හොයන්න යනවා. ඒත් පුදුමකට වගේ මේ රොබෝ විලියම් එක්ක එන්න කැමති වෙන්නේ නැහැ. විලියම් එයාව බලෙන්ම අරන් යන්න හැදුවත් එයා එතනින් දුවලා ගිහින් සුයිසයිඩ් කරගන්නවා. මේ අතරේ විලියම්ගේ ගෙදරට මෙරිඩිත්ට කැලේදී හම්බුන ගෑනු කෙනා එනවා. එයා ආයෙත් මෙරිඩිත්ට ඉක්මන් කරන්න කියලා කියනවා. කිසිම දෙයක් තේරෙන්නේ නැතුව මෙරිඩිත් බලන් ඉද්දි එයා කියනවා ඔයාව හම්බ වෙන්න කෙනෙක් බලන් ඉන්නවා. ඒ නිසා මතකේ ආයෙ ඉක්මනටම ගන්න කියලා. ඒ වෙස්මුණු මිනිස්සයා නේද කියලා අහන මෙරිඩිත් මේ හැමදේම රෙකෝඩ් වෙනවා කියලා කිව්වම අර ගෑනු කෙනා මටත් වෙන්න ඕනේ ඒකමයි කියලා විලියම්ට මැසේජ් එකක් තියනවා. ඒ මැසේජ් එකේ තියෙන්නේ එයාට විලියම්ව හම්බ වෙන්න ඕනේ වගේම කීන් මෙරිඩිත්ව හම්බ වෙන්න බලන් ඉන්නවා කියලා. එහෙම කියලා ඒ ගෑනු කෙනා එතනින් යන්නේ එයාගේ නම ලුයිස් කියලා මෙරිඩිත්ට කියන ගම. ඊළඟට අපට පෙන්වන්නේ විලියම්ව. එයා වයිෆ් ලයික් එකට ගිහිල්ලා මේරියන්ව හම්බ වෙලා කියනවා රොබෝ කෙනෙක් සුයිසයිඩ් කරගත්තා කියලා. මේරියන් මේ ගැන වැඩි ගණන් ගත්තේ නැතත් විලියම් කියනවා එක්කෙනෙක් සුයිසයිඩ් කරගෙන තියෙනවා කියන්නේ තවත් අය කරගන්න පුළුවන්. ඒ වගේම එයාලා අනිත් අයව මරන්නත් පටන් ගනී කියලා. ඒත් මේ කිසිම දෙයක් ගණන් නොගෙන මේරියන් එතනින් යනවා. එදා රෑ විලියම් ගෙදර ආවම මෙරිඩිත් ලුයිස් එහි ආපු එක් ගැන කියලා රෙකෝඩින් එක පෙන්නනවා. මේක දැකලා විලියම් ගොඩක් කලබල වෙලා එයත් එක්ක වැඩ කරන ජැක්ට හෙට එන්න කියනවා. මේ දෙන්න ලෑස්ති වෙන්නේ දැන් මෙරිඩිත්ගේ හීන ඇතුළට ගිහිල්ලා වෙස්මුණු මිනිහා ඒ කියන්නේ කීන්ව අල්ලගන්න. මෙරිඩිත් ඩ්‍රීම් මෝඩ් එක ඔන් කරාම එයා යන්නේ හැලොවින් හීනකට. මේ හැම දෙයක්ම විලියම් ජැක් දෙන්න ස්ක්‍රීන් එකකින් බලාගෙන ඉන්නේ. එතනදි කීන් මෙරිඩිත්ගේ ඉස්සරහට ඇවිත් ඔයාට මාව පොඩ්ඩක්වත් මතක නෑ නේද කියලා එයාගේ මූණ පෙන්නනවා. ඒ වගේම එයා ඇඩ්‍රස් එකක් දීලා එතනට තනියම එන්න කියලා එතනින් ඉක්මනට යනවා. ඒත් එක්ක මෙරිඩිත් නැගිටිනවා. ජැක් විලියම් දෙන්නම ඉක්මනට කීන්ව අල්ලගන්න අර ඇඩ්‍රස් එක තියෙන තැනට යනවා. ඒත් කීන්ලා එයාලව නොමග යවලා විලියම්ගේ ගෙදරට ඇවිත් මෙරිඩිත්ට නෝට් එකක් දෙනවා. මේ දේවල් වලින් විලියම් දැනගන්නවා කීන් ඉන්නේ මෙරිඩිත්ගේ ඇතුලේ එයා විලියම්ලා කරන හැම දෙයක්ම බලාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ නිසා විලියම් මෙරිඩිත්ගේ හීන ඇතුලට ගිහින් කීන්ව අල්ලගන්න තීරණය කරනවා. ජැක් ඒකට එච්චර කැමති වෙන්නේ නැහැ. ඒත් විලියම් එයා කීන්ට මුකුත් කරන්නේ නැහැ කියලා ජැක්ට පොරොන්දු වෙලා මෙරිඩිත්වත් එක්කගෙන ජැක්ලගේ ගෙදරට යනවා. විලියම් මෙරිඩිත්ගේ හීන ඇතුළට යන්න ලෑස්ති වෙද්දි ජැක් කියනවා එයාට බලන්න පුළුවන් මෙරිඩිත්ට පේන දේවල් විතරයි කියලා. ඊට පස්සේ එයා විලියම්ට කියනවා හීන ඇතුළේදී මැරෙන්න එපා. මොකද එයා හීන ඇතුළේදී මැරුණොත් ඇත්තටම එයාගේ මොළය මැරෙනවා කියලා. මේ දේවල් අහන් ඉඳලා විලියම් මෙරිඩිත්ට එයාගේ බැටරි එක 10% වෙද්දි නැගිටින්න කියලා හීන ඇතුළට යනවා. මේ පාර මෙරිඩිත්ගේ හීන වෙන්නේ කැලයක්. එතනට කීන් එනවා. ඒ වගේම විලියමුත් එතනට එනවා. ඉතින් ඔයා තාමත් අපේ වීඩියෝ එක බලන ගමන් නම් ඉන්නේ ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. විලියම් මෙරිඩිත්ට එයාට මේ දෙන්නම පේන්නේ නැති වෙන්න ඈතට දුවන්න කියලා කීන් එක්ක හොඳටම ගහගන්නවා. දුවගෙන යද්දි මෙරිඩිත් අතරමං වෙලා එයාගේ බර්ත්ඩේ හීනට යනවා. මෙතනට කීන් විලියම් දෙන්නත් එනවා. එතනින් හැමෝටම යන්න කියලා මේ දෙන්න ආයෙත් ගහගන්නවා. එතනදි මෙරිඩිත්ට ඇහෙනවා කීන් විලියම්ට කියනවා මෙරිඩිත්ට හැම දෙයක්ම මතක් වෙයි කියලා. විලියම් කීන්ගේ ඇඟට පැනලා එයාව මරන්න හදනවත් එක්කම මෙරිඩිත් එයාගේ බැටරි එක 10% වෙලා නැගිටිනවා. ඒත් එක්කම නැගිටින විලියම් එයාට කීන්ව මරන්න බැරි වෙච්ච එකට ගොඩක් අවුලෙන් කෑ ගහනවා. ඒත් ජැක් නම් කියන්නේ හීනේදී කෙනෙකු මැරුවොත් අවුරුදු 25කට හිරේ යන්න වෙන නිසා ඒ වැඩේ කරන්න එපා කියලා. ඒත් විලියම් නම් ඉන්නේ කොහොම හරි කීන්ව මරණ අදහසින්. මේ වෙද්දි මෙරිඩිත්ගේ මෙමරි එකට ගොඩාක් ඩැමේජ් වෙලා තිබුණ නිසා එයාව රීසෙට් කරන්න යවනවා. රීසෙට් රූම් එකේදී මෙරිඩිත්ට තවත් ගොඩක් රොබෝලව හම්බ වෙනවා. එතන ඔලිත් ඉන්නවා. එයා මෙරිඩිත්ට මෙමරි රීසෙට් කරන ඒවර ඉරේස් නොවී තියාගන්න ක්‍රමයක් කියලා දෙනවා. ඒ වගේම එයා කියනවා ස්කේල් කියන්නේ නරක දෙයක් නෙමෙයි. ස්කේල් එකේ ලොක්ක තමා අපිව බේරගන්නේ කියලා. වයිෆ් ලයික් කියන එක නවත්තන එක තමා එයාලගේ අරමුණ කියලත් ඔලි කියනවා. ඒ වගේම එයා කියනවා ඔයාව මීට කලිනුත් මෙහෙට ගෙනත් තියෙනවා. එතකොටත් මෙමරි එකේ ඉරේස් නොවී තියාගන්න ක්‍රමය මම ඔයාට කියලා දුන්නා කියලා. ඊට පස්සේ මෙරිඩිත් එයාගේ කලින් මෙමරීස් බලනවා. ඒ වගේම එයාගේ අලුත් මෙමරීස් එයා ඔලි කිව්ව විදිහට සේව් කරගන්නවා. මේ අතරදී එයාව රීසෙට් කරනවා. හැබැයි එයාගේ කිසිම මෙමරි එකක් ඉරේස් වෙන්නේ නැහැ. ඊළඟට අපට පෙන්නන්නේ ජැක්ලගේ ගෙදර. ලුයිස් එහෙට ඇවිත් එයාගේ වයිෆ්ට චිප් එකක් දෙනවා.
වයිෆ් ඒක ජැක්ට දෙනවා. ඔන්න ඊට පස්සේ අපි යන්නේ විලියම්ගේ ගෙදරට. මෙරිඩිත් ආයෙත් ඇවිත් තිබුණා. විලියම් එයාට මුල ඉඳන් හැමදේම කියලා දෙන ගමන් ඔයා මගේ වයිෆ් කියලා කියනවා. එතකොටම එතනට ජැක් ඇවිත් එයා ඔයාගේ වයිෆ් නෙවෙයි කියලා කියනවා. මෙරිඩිත්ව ඇතුළට යවලා විලියම් එතනට ආවම ජැක් කියනවා තමුන් කීන්ව ඇත්තටම මැරුවා. ඒකයි එයා මෙරිඩිත්ගේ හීනවල ඉන්නේ. ඒ නිසා තමුන්ව ඇරස් කරනවා කියලා. ඒත් එක්කම විලියම් එයාට වෙඩි තියලා මරලා දානවා. මේ හැම දෙයක්ම මෙරිඩිත් බලන් තමයි ඉන්නේ. එයා කියනවා ඔයා කීන්ව මැරුවා වගේම ජැක්වත් මැරුවා කියලා. ඔන්න ඊළඟට අපට පෙන්නන්නේ මේ කතාවේ සුළමුල. දවසක් ඇත්තම මෙරිඩිත් විලියම්ගේ ගෙදරට ඇවිත් වයිෆ් ලයික් එකට විරුද්ධව ගහන පෙස්සමකට අත්සනක් ඉල්ලනවා. මේ වෙලාවේ විලියම් මෙරිඩිත්ගේ රූපෙට පිස්සු වැටෙනවා. ඉතින් එයා මෙරිඩිත්වයි එයාගේ බොයිෆ්‍රෙන්ඩ් කීන්වයි අල්ලගෙන කීන්ව මරලා දාලා මෙරිඩිත්ව එයාලගේ ගෙදර එක්කගෙන යනවා. මෙරිඩිත් නිදාගෙන ඉද්දි විලියම් අර කුරුල්ලා ඉන්න කොට්ටකින් එයාගේ හුස්ම හිර කළා මරලා දාලා එයාගේ ඇගිල්ලට මුද්දක් දානවා. ඊළඟට අපිව ආයෙත් වර්තමානයට ගෙනියනවා. විලියම් මෙරිඩිත් දිහා බලන් ඉඳලා කියනවා ඔයාගේ මතක නැති වෙලා නැහැ නේද කියලා. ඔව් එහෙම තමයි කියන මෙරිඩිත් එයාගේ ශක්තිය 100% වැඩි කරගෙන විලියම්ට ගහලා අර කොට්ටෙන්ම එයාගේ හුස්ම හිර කරලා මරලා දානවා. ඊට පස්සේ අර මුද්ද ඒ කොට්ටේ උඩින් තියනවා. ඔන්න ඊළඟට මෙරිඩිත් ඉන්නේ ස්කෙයා එකේ අයත් එක්ක. එතන ඔලි, ලීඩියා, ලොයිස් වගේම තවත් ගොඩක් අය ඉන්නවා. ඒ වගේම ස්කෙයා එකේ ලොක්ක වෙන කවුරුත් නෙමෙයි අපේ මෙරිඩිත්මයි. එයාලා එකතු වෙලා ඇත්තම මෙරිඩිත්ටයි කීන්ටයි වෙච්ච දෙයට වගේම අනිත් හැමෝටම වුණ දේවල් වලට පරිගන්නයි සංවිධානයක් හදාගෙන තිබුණේ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේරියන්ව. ජැක් මැරුණ එකට ස්කෙයාලව අල්ලන මේරියන් ස්කෙයා එකේ ලොක්කව අල්ලගන්නව කෙනෙක්ව පත් කරනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි විලියම්. මේරියන් එයාවත් රොබෝ කෙනෙක් කරලා තිබුණා. ඉතින් ඒ විදිහට එක කතාවක අවසානයක් තවත් කතාවක ආරම්භයක් වුණා. ඉතින් මෙන්න මේ විදිහට හිතා ගන්න බැරි අවසානයක් එක්ක අපේ සයන්ටිෆික් ත්‍රිලර් මූවි එක ඉවර වෙනවා. ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ලයික් එකක් දාලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන් යන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වයිබ් එකක ලස්සන මූවි එකකින් ඉක්මනටම හම්බෙමු. බයි.